තථාගත බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහින් කිව්වා කියනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මගේ හිත පාලනය කරගන්න අමාරුයි. මගේ හිතේ ස්වාමීනි රාගයෙන්ම නැගෙනවා. දකින රූප වලට මගේ හිත යනවා. මගේ හිත ස්වාමීනි පාලනයෙන් තොරයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා එහෙනම් පින්වත් කොල්ලෝ ඔබ සොහොනට වඩින්න. සොහොනට ගිහිල්ලා සොහොනේ ඉඳලා භාවනා කරන්න පටන් ගන්න කියලා. එතකොට කොල්ල ස්වාමීන් වහන්සේ පාත්‍රෙත් අරගෙන ගමට පිණ්ඩපාත වෙරියා. පිණ්ඩපාතෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරලා ඕන්නේ හිමි හිට වැඩම කළා සොහොනට. උතුම් ධර්මය. සොහොනට වඩිද්දී තථාගත බුදුරජාණන් වහන්සේ කොල්ල ස්වාමීන් වහන්සේ උදෙසා විශේෂ එරදියක් කළා. ඒ මොකද්ද එරදිය? කොල්ල ස්වාමීන් වහන්සේට පේනවා අලුත ගෙනල්ලා දාපු මල සිරුරක් තියෙනවා. තරුණ කාන්තාවකගේ මල කඳක්. ඒ මල කඳට තාම මුකුත්ම වෙනසක් වෙලා නැහැ. ප්‍රාණය නිරුද්ධ වෙච්ච මොහොතේ වගේ මේ මල සිරුර තියෙනවා. හරිය ලස්සන ගෑනු කෙනෙකුගේ මල සිරුරක්. මේ මල කඳ දැක්ක ගමන් අර කොල්ල ස්වාමීන් වහන්සේගේ හිතේ රාගය නැගුණා. කිසි සිහි කල්පනාවක් නැතුව S2 හොඳට අරගෙන අර මල කඳ දිහා බලාගෙන හිටියා. ඒ රාගයේ ස්වභාවයනේ. දැන් කොල්ල ස්වාමීන් වහන්සේ රාග බරිත හිතින් අර කාන්තාවගේ ශරීරය දිහා බලාගෙන ඉන්නවා. හිසේ ඉඳලා යටිපතුල් දක්වාම මේ මල කඳ දිහා බලනවා. යටිපතුලේ ඉඳලා හිස දක්වාම මේ මල කඳ දිහා බලනවා. එතකොට බුදුරජාණන් වහන්සේ හරි පුදුම සහගත පෙළහරක් කළා. මේ පෙළහර තමයි සොහොනට දාපු මල කඳ දවස් ගාණක් ගත වෙනකොට යම්සී කුණු වෙලා යනවාද? ඒ කුණු වෙලා යන ස්වභාවය කොල්ල ස්වාමීන් වහන්සේට ඒ වෙලාවෙම පේන්න සැලැස්සුවා. දැන් කොල්ල ස්වාමීන් වහන්සේට පේනවා අර ලස්සනට හැඩයට තිබුණු තමන්ගේ හිත ඇදගන්න තරම් ලස්සනට තිබුණු මල කඳ උන් ඉදිමෙනවා. නිල් ගහනවා. ඊළඟට නවද්වාර වලින් අසුචි ගලන්න පටන් ගන්නවා. දැන් ඕජා ගලනවා. ගන්ධස්තර එනවා. මේ ඉදිමුණු මල සිරුර කන්න එහින් සත්තු ඇවිල්ලා මල සිරුර ඉර සත්තු කන්න පටන් ගත්තා. එතකොටම කුල්ල ස්වාමීන් වහන්සේට සිහි උපන්නා. අපේ මේ රාගයෙන් ඇලිලා යන ශරීරවලට වෙන්නේ මේක නේද? මං මගේම ශරීරය ගැන රාගයෙන් ඇලුණා. මගේ ශරීරයටත් වෙන්නේ මේක. මං අනිත් අයගේ ශරීරවලට අනිත් ස්ත්‍රීන්ගේ අනිත් පුරුෂයන්ගේ ශරීරවලට හිතින් ඇලුනත් ඒ ශරීරවලටත් වෙන්නේ මේක. මේක නේද මේ ශරීරයේ ඇත්ත ස්වභාවය කියලා ලොකු වැටහීමක් ලොකු අවබෝධයක් කොල්ල ස්වාමීන් වහන්සේගේ හිතට ආවා.